So I'm going to continue from where I stopped. මම නවත්තපු තැනේදී ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. In this video, I focus on the grammar on which that these lessons are formed. මේ lessons නිර්මාණය වෙලා තියෙන grammar ව්‍යාකරණ ගැන මම අවධානය යොමු කරනවා. දැන් මේ page number 3 වල පුතේ ඔයාට හම්බ වෙනවා an everyday hero කියලා පුංචි lesson එක. මේ lesson එක හැදිලා තියෙන්නේ simple present tense එක base කරලා පදනම් කරලා. හරිද? simple present. ඔන්න දැන් ව්‍යාකරණ දැනුම පරීක්ෂා වෙන වෙලාවක්. දැන් පසුගිය වීඩියෝස් වලදී මම කරපු lessons සමහර වෙලාවට ඕගොල්ලන්ට හරියටම clearly ඔලුවට යන්න නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඕගොල්ලෝ දැනටමත් ඉගෙනගෙන තියෙන ව්‍යාකරණ රීති හරි නැවත නැවත පොඩ්ඩක් බලන්න නැති වුනහම අමතක වෙනවා. හරිද? දැන් ඕගොල්ලෝ ජෙනරල් ඉංග්ලිෂ් කරන්න මේ 2028 ආරම්භ කළාට දැන් O level ඉංග්ලිෂ් කරලා දැන් යම්කිසි ગેප් එකක් තියෙනවා, කාලයක් තියෙනවා. නිකන් හිටපු කාලය දැන් වැඩි. හරිද? ඒ නිසා සමහර වෙලාවට ඒ ටෙන්සස් වලට අමතක වෙලා තියෙන්න පුළුවන්. right? දැන් මම ව්‍යාකරණ වලට එනවා. දැන් මේ ටෙන්සස් කියද්දී ටෙන්ස් කියන්නේ මොකක්ද කියලා ඔයා දැනගන්න එපා. මොකක්ද ඇත්තටම ටෙන්ස් කියන්නේ? ටෙන්ස් කියන්නේ ටයිම් වගේ වචනයක්. ඔයා දන්න ටයිම් කියන්නේ කාලයනේ. ටයිම් කියන්නේ කාලය. මේ ටයිම් සහ ටෙන්ස් අතර වෙනසක් තියෙනවා. ටයිම් කියන්නේ කාලය. හැබැයි ටෙන්ස් කියන්නේ කාලය විතරක්ම නෙමෙයි. කාලය සමග මේකට එකතු වෙනවා ක්‍රියාවක් හෝ නැතිනම් යම්කිසි තත්වයක්. ක්‍රියාවක් හෝ තත්වයක්. ඔන්න තත්වයක් කිව්වහම ඔන්න ක්‍රියාව නම් ඔය අහලා තියෙන තත්වයක් කිව්වම පොඩ්ඩක් නිකන් තේරෙන්නේ නැහැ වගේ. තත්වයක් කියන්නේ ස්වභාවයක්, පවතින දෙයක්. තත්වයක් කියන්නේ ඒක. right? තත්වයක් කියන්නේ ඒක. දැන් ඔයා කියනවා මට බඩගිනි කියලා. අන්න තත්වයක්. ස්ටේට් කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා. ස්ටේට් එක. එතකොට STAT ස්ටේට් ක්‍රියාවට අපි කියනවා ඇක්ෂන් කියලා. එතකොට ඇක්ෂන් එකක් කාලයත් එක්ක ටයිම් එකත් එක්ක බැඳුනහම තමයි ටෙන්ස් එකක් නිර්මාණය වෙන්නේ. ඒ ඇක්ෂන් එක කරන ක්‍රියාව. මොකද්ද ක්‍රියාව කියන්නේ? පුද්ගලයෙක් කරන දෙයක් වෙන්න පුළුවන්. හරිද? නැත්නම් පණ නැති වස්තුවක් කියන්නේ ඉබේ සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. හරිද? දැන් අපි සුළං හමනවා. එතනත් ඇක්ෂන් එකක් තියෙනවා. හරිද? ගුරුවරයෙක් උගන්වනවා. අන්න ඇක්ෂන් එකක්. ටීච් සුළං හමනවා blowing සුළං හමනවා. එතකොට මේවා ඇක්ෂන්ස්. එතකොට ඇක්ෂන්ස් වෙන ඇක්ෂන් එක මේ වෙලාව වෙනවා නම් අන්න ටෙන්ස් එකක් නිර්මාණය වෙනවා. කාලයත් එක්ක බැඳෙන ස්ථානගත වීම අනුව ඇක්ෂන් එකක් කාලයත් එක්ක ස්ථානගත වීම අනුව ටෙන්ස් එකක් නිර්මාණය වෙනවා. කාලයට ඉංග්‍රීසියෙන් කියන්නේ ටයිම්. එතකොට ටයිම් ප්ලස් ඇක්ෂන් ටයිම් ප්ලස් ස්ටේට් කියන එක තමයි ටෙන්ස් කියන එකට තියෙන හොඳම නිර්වචනය. හරිද? හොඳම නිර්වචනය. එතකොට දැන් ආකාශය ගත්තාම මේ වෙලාවේ අඳුරුයි. අන්න ස්ටේට් එක. එතකොට මේ වෙලාවත් එක්ක මේ තත්වය බැඳෙනවා. අන්න ටෙන්ස් එකක් නිර්මාණය වෙනවා. right? එතකොට මේ ටෙන්ස් කියන එක කාලයත් එක්ක බැඳිලා මෙහෙම යද්දි ටෙන්සස් 12ක් නිර්මාණය වෙනවා. මේක අහලා තියෙනවා. ටෙන්සස් 12 කියලා අහලා තියෙනවා. ඉගෙනගෙනත් ඇති. හැබැයි මම මුලින් ඉඳලා මේ විග්‍රහ කිරීම කරගෙන යනවා. දැන් ටෙන්සස් 12ක් තියෙනවනේ. මොනවාද මේ ටෙන්සස් 12? අපි නාමිකව බලමු මොනවාද මේ ටෙන්සස් 12 කියන්නේ. මොනවාද මේවට තියෙන නම් බලමු. දැන් කාලය එක තැන තියන්නේ නැහැ. කාලය එක තැන තියන්නේ. කාලය ඉදිරියට යනවා. කාලය ඉදිරියට යද්දී කාලය විසින් නිර්මාණය කරන past කියලා ටයිම් එකක්. past time, present time, future time.
හරිද? past present future කියලා time එකේ තියෙනවා section 3ක්. time එකේ කොටස් 3ක් තියෙනවා. කාලෙ මෙහෙම ඉස්සරහට යද්දි මේ මෙතන arrow එකෙන් symbolize කරන්නේ පෙන්වන්නේ කාලය. එතකොට කාලය මෙහෙම ඉස්සරහට යද්දි past present future නිර්මාණය වෙනවා. right මම දැන් ඉස්සෙල්ලා කිව්වනේ tense කියන එකයි time එක අතර වෙනසක් තියෙනවා කියලා. අපි ගමු එක action එක. දැන් action හෝ state. හරිද? කරන ක්‍රියාවක් හෝ ඉබේ සිද්ධ වෙන ක්‍රියාව හෝ state කියන්නේ තත්ත්වය. උදාහරණයක් හැටියට ගත්තොත් teach කියන එකම ගමු. උගන්වනවා. මේ උගන්වනවා කියන එක past එකත් එක්ක බැඳුනොත් මේ කියන එක ඇතුලේ තමයි ඒ ක්‍රියාව තියෙන්නේ. past tense. හරිද? දැන් teach කියන්නේ උගන්වනවා. උගන්වනවා කියන එක present time එකත් එක්ක බැඳුනොත් present tense කියන එක ඇතුලේ තමයි ඒ ක්‍රියාව තියෙන්නේ. හරිද? අනාගතය කාලයත් එක්ක මේ teach කියන ක්‍රියාව බැඳුනොත් ඒ කියන්නේ ඒ කරන කෙනා පුද්ගලයා අනාගතේ කරන දෙයක් නම් අපි කියනවා future time එකේ future tense එකේ තියෙනවා කියලා. හරිද? දැන් මේ teach කියන එක past එකත් එක්ක සම්බන්ධ වෙනකොට right සම්බන්ධ වෙනකොට අපිට හමු වෙනවා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරද්දී අපිට සිද්ධ වෙනවා හිතන්න මේ action එක මේ teach කියන action එක මේ past එකේ tenses හමුවන tenses හතරෙන් මොකක් එකද මෙයා ගනුදෙනු කරන්න කියලා. ඒ කියන්නේ මේ past tense එක තුල tenses හතරක් තියෙනවා. තේරුණාද? tenses හතරක් තියෙනවා. දර present tense එකේ tenses හතරක් තියෙනවා. future එකේ tenses හතරක් තියෙනවා. එතකොට කාලේ ක්‍රියාවත් එක්ක සම්බන්ධ වීම හතර ආකාරයකට අපි හමු වෙනවා මේක section එකක් එක කොටසක් තුල. මොනවාද tenses හතර? හරි. පළවෙනි ගත්තොත් simple past. past එකේදී හමු වෙන්නේ simple past. present එකේදී හමු වෙන්නේ simple present. ඔන්න පළවෙනි tenses වර්ග කිරීම. simple tenses තුනක් තියෙනවා. හරිද? simple past, simple present, simple future. එතකොට ඔන්න tenses 12 කියන්නේ මෙන්න මේකට. කොහොමද ඒක නිර්මාණය වෙන්නේ? simple tenses තුනක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා continuous tenses තුනක්. continuous tenses. හරිද? මෙතනත් continuous කියවෙනවා. මෙතනත් කියනවා continuous කියලා. මෙතනත් කියනවා continuous කියලා. හරිද? continuous. හරිද? continuous කියන tenses හමු වෙනවා තුනක්. එතකොට මෙතන හමු වෙන continuous එකට දෙන නම තමයි past continuous. මෙතෙන්දි හමු වෙන continuous tense එකට දෙන නම තමයි present continuous. future continuous. එතකොට simple tenses තුනක් තියෙනවා. continuous tenses තුනක් තියෙනවා. right? continuous tenses තුනක් තියෙනවා. simple tenses තුනයි, continuous tenses තුනයි. ඊට පස්සේ හමු වෙනවා future මේ perfect කියලා tenses තුනක්. past perfect, present perfect, future perfect. ඊට පස්සේ අපිට හමු වෙනවා හතර perfect continuous කියලා tenses තුනක්. past perfect continuous. මේ නම් ටික ඔයාලා මතක තියාගන්න ඕනේද? ඔව්, නම් ටික මතක තියෙන්න ඕනේ. past perfect continuous, present perfect continuous. දැන් මේ tenses ටික මම
සම්පූර්ණයෙන් මුල ඉඳලා උගාට උගන්වනවා. present perfect continuous, future perfect continuous. දැන් ඔන්න ඔබට පේනවා මෙතන නම් 12ක් තියෙනවා. ඒ කියන්නේ ටෙන්සස් 12 අපිට හමු වෙන්නේ මෙන්න මේ ආකාරයට. ඔන්න ටෙන්සස් 12 තියෙනවා. simple tenses 3යි, continuous tenses 3යි, perfect tenses 3යි, perfect continuous tenses 3යි. simple tenses 3 මොනවාද? simple past, simple present, simple future. Continuous tenses 3 මොනවාද? past continuous, present continuous, future continuous. Continuous. NUOUS. හරිද? perfect tenses 3 මොනවාද? past perfect, present perfect, future perfect. past perfect continuous, present perfect continuous, future perfect continuous. ඔන්න tenses 12. හරිද? මේ tenses 12 වාක්‍ය හැදෙන විදි ප්‍රධාන වශයෙන් 50ක් තියෙනවා. ප්‍රධාන patterns 50ක් තියෙනවා. හරිද? ප්‍රධාන. ඒ කියන්නේ ඒ 50 විතරක් නෙවෙයි තව තියෙනවා. ප්‍රධාන ඔයා දැනගත යුතු tenses patterns 50ක් තියෙනවා. අපි මේවා අවධානය යොමු කරමු මේවා ගැන. right? දැන් simple past, past continuous, past perfect continuous. ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ මේ past tense කියන්නේ මෙන්න මේ හතරටයි කියලා. past tense කියලා අපි හඳුන්වනවා. තනි නමකින්. මේ හතරට තනි නමක් දෙනවා past tense කියලා. එතකොට past tense කියන්නේ එක tense එකකට නෙමෙයි. past tense එක ඇතුලේ tenses හතරක් තියෙනවා. ඔන්න ඕක ඔළුවේ තියාගන්න. හරිද? උත්තරයක් දෙද්දි මේ දැන් අපි හිතමු මෙහෙම වාට වාක්‍යයක් දෙනවා. ගුරුවරයෙක් වාක්‍යයක් ලියලා කියනවා පුතේ මේ වාක්‍ය හැදිලා තියෙන tense එක මොකක්ද? ඔයා කිව්වොත් past tense කියලා ඇත්තටම වැරදි. මොකද past tense එක ඇතුලේ tenses හතරක් තියෙනවා. simple past, past continuous, past perfect, past perfect continuous. ඒ වාක්‍ය මේ හතරෙන් එකක නම් තියෙන්නේ. ඔයා හරියට මේ නම කියන්න. හරියටම නම කියන්න ඕන. ඔය වාක්‍ය හැදිලා තියෙන්නේ past perfect continuous වලින්. නැත්නම් future perfect continuous වලින්, future continuous වලින්. එහෙම හරි නිශ්චිත නම කියන්න ඕන. එහෙම නොකිය ඔයා past tense කියන්න එපා. ඔව්. එහෙම කියන්න පුළුවන් මේ හතරටම තනි නමක් විදිහට past tense කියලා කියතේ. past tense. past tense එකේ හතරයි, present tense එකේ හතරයි. present tense කිව්වහම සමහරව මේ simple present tense එකට present tense කියනවා. simple present වලට විතරක් නෙමෙයි present tense කියන්නේ. simple present, present continuous, present perfect continuous. ඔය හතරටම තමයි present tense කියන්නේ. එතකොට future tense කියන්නේ මේ හතරට simple future, future continuous, future perfect continuous. ඔය හතරට තමයි future tense කියලා කියන්නේ. ඒ ওই විදිහට තමයි tenses 12 නිර්මාණය වෙන්නේ. හරි. දැන් මම ඕගොල්ලන්ගේ අවධානය එක tense එකකට යොමු කරනවා. ඒ තමයි simple present. ඇයි මම එහෙම කරන්නේ? මේ පාඩමේ මේ පොතේ දැන් general English උගන්වනවා කිව්වහම ඕගොල්ලෝ අතිශයින් බලාපොරොත්තු වෙනවා නම් general English book එක කියලා දෙයි කියලා. හැබැයි book එක කියලා දෙන්න ගියාම book එකේ පාඩම් හැදිලා තියෙන විදිය මුල ඉඳලා කියලා දෙන්න ගියාම ඕගොල්ලන්ගේ දැනුම ගොඩාක් අඩු මට්ටමේ නම් තියෙන්නේ. ඔයාට එක මේක ටිකක් අමාරු වෙනවා. හරිද? හැබැයි lessons ටික මේ videos ටික ඉදිරියට බලාගෙන යනකොට ඉවසීම තියෙන්න එපා ඔක්කොටම කලින්. ඉගෙන ගන්න තියෙන්න ඕන ලොකුම quality එක තමයි ඉවසීම. ඉවසීම නැත්නම් ඉගෙන ගන්න බෑ. ඔය මොන ඩිග්‍රියක්වත් ගහන්න වෙන්නේ නැහැ. A level ඉවසීම තියෙන්න ඕන. සහ මතකයේ තියෙන්න ඕන. ඉවසීම තියෙන්න ඕන. මතකයේ තියෙන්න ඕන. උනන්දුව තියෙන්න ඕන. මොකද හිත කියන එක වැටෙනවා. උනන්දුව තියෙන්න ඕන.
වැටෙන්න නැගිටින්න පුළුවන් වෙන්න ඕන. හරිද? හිත වැටෙනව නිතරම. නේද? මිනිස්සු දිරිගන්නන මිනිස්සු හරිම අඩුයිනේ සමාජයේ. වට්ටන මිනිස්සු තමයි ඉන්නේ. එන්කරේජ් කරන මිනිස්සු අඩුයි. හරිද? මොකද ඊර්ෂ්‍යාකාරවනේ වැඩිපුර ඉන්නේ. යාළුවෝ වශයෙන් හිටියට එහෙම තමයිනේ. ඉතින් ඒ නිසා ඒ වට්ටන මිනිස්සුන්ගේ වචන වලට වැටෙන්නේ නැතු අපේ හිත අපිව වට්ටන අවාරගනුනුත් තියෙනවා. එහෙම වැටෙන්නෙත් නැතුව කෙලින් හිටගෙන මේක ඉවසීමෙන් වැඩේ ඉදිරියට කරගෙන යනකොට ඔන්න තේරුම් යන්න පටන් ගන්නවා. එක පාට දඩෝරියන් ගලක් තේරෙන්නේ නැහැ. හරිද? දැන් මේ පළවෙනි පාඩම පළවෙනි පැසේජ් එක පැසේජ් එකේ පැරග්‍රාෆ් කීපයක් තියෙන. ඒක හැදිලා තියෙන්නේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේ. අන්න ඒ හින්දා මම ඔයාට සිම්පල් ප්‍රසන්ට් ඉගන්වන්න තීරණය කළා. හරිද? මේකේ කන්ටිනියුටි එකේදී තව ඉදිරියට යද්දී අපිට සිම්පල් පාස්ට් ඉගෙන ගන්න වෙනවා. ඉතින් ඒ නිසා ඒ ටෙන්සස් දෙක මම ඔයාට උගන්වන්න තීරණය කළා. සිම්පල් ප්‍රසන්ට්. එතකොට සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේ වාක්‍ය නිර්මාණය වෙන පැටර්න්ස් කීයක් තියෙනවා? වාක්‍ය නිර්මාණය වීම් කීයක් තියෙනවා? පැටර්න්ස් කීයක් තියෙනවා? හරිද? සිම්පල් ප්‍රසන්ට්. හරි. පළවෙනි එක තමයි ඩූඩස් භාවිතා වීම සිම්පල් ප්‍රසන්ට් එකේ පළවෙනි පැටර්න් එක විදියට මට හඳුන්වලා දෙන්න පුළුවන්. සිම්පල් ප්‍රසන්ට් වල ඩූඩස් භාවිතා වීම මේ පැසේජ් එකෙන් මම වාක්‍යයක් දැම්මොත් මේකට he works at a restaurant කියලා දීලා තියෙනවා. he අන්න පළවෙනි පැටර්න් එකෙන් හැදුණු වාක්‍යයක්. he works at a restaurant කියලා අපි ඒක කියන්න ඕනේ. restaurant කියලා නෙමෙයි, restaurant. R E S T A U R A N T restaurant. He works at a restaurant. හරිද? තව තියෙනවා මේකේ. Ramya leaves work, gets on a bus. ඔන්න පළවෙනි පැටර්න් එකෙන් හැදිලා තියෙන වාක්‍ය. The driver leans forward. හරිද? එතකොට දෙවෙනි පැටර්න් එක මොකක්ද? සිම්පල් ප්‍රසන්ට් වල හමු වෙන දෙවෙනි පැටර්න් එක තමයි verb be. verb be භාවිතා වීම. ඒ කියන්නේ am is යොදලා වාක්‍ය හැදීම සිම්පල් ප්‍රසන්ට් යටතේ තමයි තියෙන්නේ. හරිද? මේවා ඍජුව සමහර ගුරුවරු උගන්වන්නේ. හරිද? ඉතින් බයට තමයි උගන්වන්නේ හේතුව තේරුම් නැතුනොත් එහෙම ළමයා හැලෙයි කියලා බයයි. ඒ නිසා ජෙනරල් ඉංග්ලිෂ් ටොපික් එකේ යටතේ 6 වසර පන්ති කරන ගුරුවරුත් අපි දැකලා තියෙනවා. ටික ඕගොල්ලෝ හොඳයි කියලා තීරණය කරන එවැනි පන්තියක් යන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාට අර අවශ්‍ය කරන ප්‍රමිතියක් නැති නිසා මේ පන්ති වලින් ලොකු ප්‍රතිඵල වලට නම් යන්න බැරි වෙයි. තේරුණා? ඒ නිසා මේ ප්‍රමිතිගත වීම හරි අවශ්‍යයි ඕනම දෙයක. දැන් මේ am නිසා භාවිතා වීම මොකද්ද? am නිසා භාවිතා වීම කියන්නේ I එක්ක am යදෙනවා. හරිද? is දෙන්නේ he, she, it සහ නාමපදයක් එක්ක නිමල් වගේ නාමපදයක් එක්ක ඒක වචන නාමපදයක් එක්ක is දෙනවා. පන ඇතිව පන නැති. හරිද? is දෙනවා. මේ සිම්පල් ප්‍රසන්ට් වල මෙහෙම භාවිතයක් තියෙනවා. හරිද? you, we, they සමග ආයදනවා. ඔන්න සිම්පල් ප්‍රසන්ට් භාවිතයක් මේක. හරිද? ඔයා දැනගත යුතුයි. සිම්පල් ප්‍රසන්ට් වල මේ verb බි භාවිතා කරනවා. ඒක භාවිතා කරන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වානේ ටෙන්ස් එකක අපි ටෙන්සස් වලදී ටෙන්ස් කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරද්දි මම ඔයාලට කිව්වනේ ටයිම් සහ ඇක්ෂන්, ටයිම් සහ ස්ටේට් කියලා. අන්න දැන් මේ ඇක්ෂන් එකක් තමයි මෙතනින් කියන්නේ. වර්ක්ස් කියන්නේ කරන ක්‍රියාවක්. එතකොට මෙතනින් අපි කතා කරන verb බි භාවිතා කරලා ස්ටේට් එකක් ගැන අපි කතා කරා. හරිද? දැන් මෙයා ඇවිල්ලා වේට කෙනේ. අන්න ස්ටේට් එක. රම්මේ is
wait. පළවෙනි වාක්‍යෙම තියෙනවා stative sentence කියලා අපි ඒකට කියනවා. stative sentence. එතකොට stative sentences හදන්න simple person පාවිච්චි කරනවා. ඒ විතරක් නෙමෙයි. simple කියන tenses තුනම මේ stative sentence හැදෙන tenses තුනක් හැටියට ගන්න පුළුවන්. හරිද? tenses මුළු 12ම stative sentences හැදෙන tenses 6ක් තියෙනවා. simple present විතරක් නෙමෙයි. simple past එකේ stative sentences ඒ කියන්නේ am is පාවිච්චි කරලා වාක්‍ය හදනවා. වෙනස තමයි මේ am isත් එක්ක නාමපදයක් භාවිතා වීම හෝ නාම විශේෂණයක් භාවිතා වීම. I am a waiter කියලා කියන්න පුළුවන් එයාට. කාටද? රම්මෙට කියන්න පුළුවන් I am a waiter කියලා. right? I am a waiter. එයාට තව කියන්න පුළුවන් he can say I am experienced කියලා කියන්න පුළුවන්. එයාගේ experience එක කියන්න පුළුවන් 24 year experienced as a waiter. Sorry. Right? I am a waiter. I am 24 year experienced as a waiter. Or else he can say I am a 24 year experienced waiter. එහෙම කියන්න පුළුවන්. එතකොට දැන් මේ waiter කියන්නේ stative වාක්‍යයක්. right? am is භාවිතා වීම. තුන have has භාවිතා වීම. have has භාවිතා වීම. දැන් රම්‍ය waiter කෙනෙක් තමයි. රම්‍ය is a waiter. right? දැන් මෙහෙම වාක්‍යයක් ලිව්වහම පුතේ ඒ හැම වාක්‍යයකම patterns තියෙනවනේ හතරක්. forms කියලා අපි කියනවා. ආකෘති හතරක් තියෙනවා positive sentence. දැන් මේක positive. මේක negative එක හදන්නේ doesn't දාලා. He doesn't work at a restaurant නෙමේ at a bank කියතන. right? He works at a restaurant. මේක නැහැ කියන වාක්‍ය දෙන්න අපි doesn't කියන වචනේ පාවිච්චි කරන්න ඕන. හරිද? ඉතින් තව දුරටත් මම මේක කියලා දෙන්නම් ඉස්සලාම patterns ටික මොනවාද කියලා මම දල වශයෙන් මේ වෙලාවේ කියලා දෙනවා. right? do does භාවිතා වීම, am is පාවිච්චි වීම, have has පාවිච්චි වීම, ඊට පස්සේ can භාවිතා වීම, can භාවිතා වීම 1 2 3 4. එතකොට can ගේ passive voice එක. can ගේ passive එක අපිට හම් වෙනවා simple person patterns වල පස්වන pattern එක හැටියට. can ගේ passive එක සහ මේ tense එකේ passive එක tense එකේ simple person tense එකේ passive එක හම් වෙනවා. එතකොට tense එකේ passive එක ඔන්න simple person වල අපිට හම් වෙන 6 වෙනි pattern එක හැටියට හම් වෙන අවස්ථා ටික තමයි simple person කියන්නේ. ඔය වාක්‍ය රටා 6 do does පාවිච්චි වීම ඒ කියන්නේ ප්‍රධාන 6. දැන් මම එක ඉලක්කමක් දෙන්නේ. දැන් B වලට එක ඉලක්කමයි දීලා තියෙන්නේ. දෙක කියලා කියන්නේ B. B කිව්වහම am is 3ක් තියෙනවා. හැබැයි අපි ඒක එක පැටර්න් එකක් විදියට ගන්නෙ. හරි? එතකොට 1 2 3 4 5 6. simple person කියන්නේ ඔන්න ඔය patterns ප්‍රධාන patterns 6ට තමයි simple person කියන්නේ. ඒතර ඔයා මේ 6ම දන්නවනේ ඔයාට කියත හැකි simple person දන්නවා කියලා. දැන් පළවෙනි pattern එකට මම එන්නයි හදන්නේ. මේ පළවෙනි එක. right? දැන් මේ වීඩියෝ එකේදී ඔයාට simple person සම්පූර්ණයෙන්ම උගන්වනවා. මේ passive voice කියන එකත් උගන්වනවා. හරි? ඒ නිසා මම ඉදිරියට යනවා පුළුවන් තරම් මේ වීඩියෝ එකෙන්ම මේක කවර් කරන්න උත්සාහ කරනවා. එහෙම නැති වුණොත් තව වීඩියෝ එකකට මට යන්න සිද්ධ වෙනවා. හරි? right. ඉගෙන ගන්න විශ්වාසය ඇති කරගන්න තව ඉගෙන ගන්න එපා. හරි. ඉගෙන ගන්න. ඉගෙනගෙන විශ්වාසය ඇති කරගෙන පන්තියට සම්බන්ධ වෙන්න. right? okay. එතකොට do does පාවිච්චි වීම. do does පාවිච්චි වීම තමයි පළවෙනි pattern එක. right? දැන් ඔයා කියනවා දැන් ඔයාට කියත හැකි I work කියලා ඔයාට වාක්‍යයක් හදත හැකි. I work in a bank. මම බැංකුවක වැඩ කරනවා.
හැබැයි he නම් he works වෙන්න ඕනේ. he works in a bank. ඔහු බැංකුවක වැඩ කරනවා කියද්දි he works වෙන්න ඕනේ. අන්න ක්‍රියාපදෙට s එකතු වෙන්න. ඇයි ඒ? දැන් මේ do's පාවිච්චි වීම ඇතුලේ අපිට හදන්න තියෙනවා බහුවචන වාක්‍ය ඒකවචන වාක්‍ය. බහුවචන වාක්‍ය ඒකවචන. ඒතකොට බහුවචන වාක්‍ය කියන්නේ මොකද්ද? ඒක තීරණය වෙන්නේ උක්තය අනුව. දැන් I බහුවචනයක් විදිහට සලකන්න. දැන් ඔයා දන්නවා මේ pronouns සර්වනාම වර්ග හතක් තියෙනවා. I, you, we, they, he, she, it. එතකොට I ඇවිල්ලා බහුවචන සර්වනාමයක් විදියට අපි සලකනවා. දැන් මේවා මේ විදියටත් කැටගරයිස් කරනවා. I, you, we, they, he, she, it. මේවා person හැටියට ගන්න. I first person කියනවා. you second person කියනවා. I we first person කියනවා. I we first person කියනවා. එහෙම person කියලාත් කැටගරයිස් කරන person ප්‍රථම පුරුෂ, ප්‍රථම පුරුෂ, උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ. right? එතකොට මේ එහෙමත් කියනවා. හරි? ඒ වචන මට හිතෙනවා මේ එච්චරම වැදගත් නෑ කියලා. මේ person ගක අපි ඉස්සර අපි එහෙම ඉගෙනුවා. මේක third person. he, she, it. they, he, she, it third person. I, we first person. you ඇවිල්ලා second person. right? ප්‍රථම පුරුෂ, උත්තම පුරුෂ සහ මධ්‍යම පුරුෂ. right? third person. එතකොට මේ කැටගරි එකේදී බහුවචන කියලා අපි සලකනවා I, you, we, they. මේවා බහුවචන කියලා සලකනවා. plural කියලා සලකනවා. මේක නම් ඔළුවට දාගත යුතුමයි. හරි? he, she, it singular ඒක වචන කියලා සලකනවා. right? දැන් මේ he ඒක වචන. හැබැයි I බහුවචන. right? උක්තය බහුවචන නම් පුතේ ක්‍රියාපදය බහුවචන විය යුතුයි. දැන් work ඇවිල්ලා එතකොට බහුවචනද? ඔව්. අපිට ක්‍රියාපදයක් හමු වෙන්නේ බහුවචන විදියට. ඒ කියන්නේ stem එක කියලා කියනවා ක්‍රියාපදයේ මූලික ආකෘතිය. දැන් go කියන්නේ මූලික ආකෘතිය. යනවා go. go ඇවිල්ලා යනවා. stem එක. ඒක තියෙන්නේ plural එකෙන්. හරිද? plural එකෙන් තියෙන්නේ. live ජීවත් වෙනවා. plural එකෙන් තියෙන්නේ. බහුවචනයෙන් තියෙන්නේ. හරිද? drink බොනවා. plural එකෙන් තියෙන්නේ. plural. write ලියනවා. plural තියෙන්නේ. plural බහුවචනයෙන් තියෙන්නේ. go යනවා. plural. fix සම්බන්ධ කරනවා. plural. cry අඬනවා. plural. හරිද? play plural. මේ ඔක්කොම plural වලින් තියෙන්නේ. එතකොට දැන් I, you, we, they සමග මේ ක්‍රියාපදයේ කිසි වෙනසක් නොකර භාවිතා කරන වාක්‍ය හදන්න. දැන් ජීවත් වෙනවා live කියන්නේ ජීවත් වෙනවා. මම ජීවත් වෙනවා I live. මම බොනවා I drink. මම ලියනවා I write. මම යනවා I go. I fix මම සම්බන්ධ කරනවා. I cry මං අඬනවා. I play මම සෙල්ලම් කරනවා. ඒතකොට මම කරනවා කියද්දි ඔය ක්‍රියාපදයේ කිසි වෙනසක් කරන්නේ නැතුව. ඇයි ඒ වෙනසක් කරන්නේ නැතුව කියන්නේ? මේවා ඒක වචන කරද්දී දැන් මේවා තියෙන බහුවචනේ. උක්තය බහුවචන නම් බහුවචන. හැබැයි උක්තේ ඒක වචන දැන් he, she, it ඒක වචන. ඒක වචන නම් ක්‍රියාපදය ඒක වචන කරගත යුතුයි. යන්න වෙනසකට ලක් කරන්න ඕන. ඒක වචන කරද්දී අපි මොකද්ද කරන්නේ? අන්න මතක් කරගන්න. නාමපදයේ බහුවචනය හදන විදිය. නාමපදයක බහුවචන දැන් පෙන් කියන්නේ පෑන. ඒකේ බහුවචනේ හදද්දී අපි s එකක් දැම්මන්නේ බහුවචනේ. pens. pens කියන්නේ පෑන්. හරිද? ତର නාමපදයේ බහුවචනේ හදන ආකාරයට තමයි ක්‍රියාපදයේ ඒක වචනේ හදන්නේ. හරිද? live කියන එකේ ඒක වචනය lives. හරිද? s එකක් එකතු කරලා හදාගන්න.
හැබැයි es උත් එකතු වෙනවා. ඒක වචන හදද්දි es එකතු කරනවා. es එකතු කරන්නේ මොනවටද? ක්‍රියාපදය ක්‍රියාපදේ මෙන්න මේවෙන් අවසන් වෙනවනම් මොනවැන්ද? s sh ch x o කියන අකුරු වලින් අවසන් වෙනවා නම් අපි es එකතු කළා තමයි ඒක වචනේ හදාගන්නේ. go කියන ක්‍රියාපදය o වලින් අවසන් වෙන නිසා පුතේ es එකතු කරලා අන්න ඒක වචනේ හදා ගන්නවා. go goes, fix fixes, right? හැබැයි මේ y වලින් අවසන් වෙනවා නම් අපි බලන්න ඕනේ ක්‍රියාපදය අග තියෙන්නේ මොකක්ද කියලා. sorry මේ ක්‍රියාපදේ y ඉදිරියෙන් තියෙන අකුර මොකක්ද කියලා. y ඉදිරියෙන් තියෙන අකුර. මේක අධ්‍යයනය කරලා තමයි අපි s es ies එකතු කරන්නේ. දැන් ඒක වචන කරද්දී ක්‍රියාපදයට s es is එකතු කරනවානේ. හැබැයි ඒ එකතු කරද්දී අපි අවධානය යොමු කරන්න ඕනේ ක්‍රියාපදේ මෙන්න මේවෙන් අවසන් වෙනවද කියලා මූලිකව. අවසන් වෙනවනේ es දාන්න ඕනේ මේ විදිහට. y වලින් අවසන් වෙනවනේ අපි බලන්න ඕනේ y ට ඉදිරි අකුර මොකක්ද කියලා. මෙතන දැන් ඔන්න තියෙනවා vowel එකක්. ඒ අකුර vowel නේ. මොනවාද vowels ටික? a e i o u. vowel තියනවා නම් s දාන්න. y ඉස්සරහා vowel තියනවා නම් s අකුරක් දාන්න. y ඉස්සරහා consonant එකක් තියෙනවනේ. ඒ කියන්නේ vowel හැර අකුරු තියෙනවනේ. 21ක් තියෙනවනේ. ඔක්කොම ඉංග්‍රීසි භාෂාවේ අකුරු 26ක් තියෙනවා. මේ 26න් පහක් vowels. a e i o u. පහක් vowels. 21ක් consonants. එතකොට y ඉස්සරහා consonant එකක් තියෙනවා. මෙතන r කියන consonant එක. අන්නේ consonant එකක් ආවොත් තමයි අපි ies එකතු කරන්නේ. ies එකතු කරද්දී y ඉවත් කරන්න ඕන. y ඉවත් කරලා තමයි es එකතු කරන්නේ. හරිද? y ඉස්සරහා vowel එකක් තියෙනවනේ s එකක් එකතු කරනවා. නිකම්ම s එකක් එකතු කරනවා. consonant එකක් තියෙනවා නම් y ඉවත් කරලා ies දානවා. cries, play, plays. s එකක් දානවා. නිකන් s එකක් දාන්න තියෙනවා. එතකොට y තියෙනවා නම් අපි බලනවා vowel ද consonants ද කියලා. හරිද? දැන් ඔයා alphabet එකම ලියන්න. දන්නවද alphabet එක? alphabet එක a e i sorry a b c d e f g h i j k l m n o p q r s t u v w x y z. මේ alphabet එකේ දැන් මම දිගටම ලියාගෙන ගියා. මේ alphabet එකේ a e i o u හැර ඉතුරු අකුරු ටික දැන් මේ ලියුව විදිහට ඔයා alphabet එක ලියන්න ඔයාගේ පොතේ. දැන් මේ පාඩම ඔයා ලියන්න ඕනේ grammar book එකේ. ඉස්සෙල්ලා වීඩියෝ එක හොඳට බලලා ওই ටික ලියා ගන්න. මේ grammar book එකේ ඔයා මේ ටික ලියන්න ඕන. හරිද? දැන් මම alphabet එකෙන් පටන් ගත්තේ නෑ. මට ටිකක් නිකන් ලැජ්ජයි වගේ A level පන්තියක් එහෙම පටන් ගන්න. හරිද? ඔයාට තේරෙන්නේ නෑ කියන එක මට අදාළ නෑ. හරිද? හැබැයි තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ නෑ කියන්න පුළුවන්. සර් අපිට මේ තේරෙන්නේ නෑ මේ ලෙසන්. පොඩ්ඩක් කරුණා කරලා මේක කියන්න. නිකන් ඔයාට ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්. එතකොට මම අනිවාර්යෙන් කියලා දෙනවා. ඔය ඇල්ෆබෙට් එකේ A E I O U හැර අකුරු 21ක් තියෙනවා. ඔය 21ට කියනවා consonants කියලා. consonants කියලා කියන්නේ 21ක් තියෙනවා. ඒ A E I O U හැර අකුරු. vowels කියලා කියනවා A E I O U අකුරු වලට. A E I O U අකුරු වලට vowels කියලා කියනවා. එතකොට y ඉස්සර vowel එකක් තිබ්බොත් s එකක් දාන්න. y ඉස්සර consonant එකක් තිබ්බොත් y ඉවත් කරලා es දාන්න. හරිද? drink drinks.
drink, drinks, write, writes. මේ අකුරු වලින් අවසන් වෙනවා නම් yes දාන්න. y වලින් අවසන් වෙනවා නම් ඒක බලලා කොන්සනන්ට් න y ඉවත් කරලා yes දාන්න. එහෙම නැති හැම එකකටම s එකක් දාලා තමයි ඒක වචනේ හදන්නේ. හැබැයි මේ ඒක වචන උක්තයන් ඒක වචන ක්‍රියාපද භාවිතා කරලා වාක්‍ය හදන්න ඒක වචන උක්තයන් සමග විතරයි. he lives. අපි කවමදාකවත් කියන්නේ I lives කියලා. I plural. I live ම තමයි. මම ජීවත් වෙනවා. I live. he lives. අපි වාක්‍ය ටිකක් ලියමු. දැන් මේ වීඩියෝ එක බලන්න ඕනේ ඉගෙන ගන්න විසක් මගේ අඩුපාඩු හොයන්න නෙමෙයි. තේරෙනවද? ඔයා මගේ අඩුපාඩු කොහොම කිව්වත් කොහොම උඩ පැනලා හෙව්වත් වැඩක් නෑ. ඔයාට වඩා මම qualified English වලින් සහ ඔයාට වඩා දෙයක් දන්නවා ඉංග්‍රීසි වලින්. හරිද? අඩුපාඩු හොයන්න නෙමෙයි මේ වීඩියෝ එක බලන්න ඕනේ ඉගෙන ගන්න. හරිද? අඩුපාඩු තියෙන්න පුළුවන්. අඩුපාඩුවක් ඒ කියන්නේ ලියද්දි මොකක් හරි අකුරක් වැරදින්න පුළුවන්. එහෙම මොන හරි තියෙන්න පුළුවන්. අඩුපාඩුවක් හැටියට දක්වන්න පුළුවන්. හරිද? මේ ලෝකේ අඩුපාඩු නැති එකම පුද්ගලයා තමයි ලෝඩ් බුද්ධ බුදුහාමුදුරුවෝ. අනික හැම දෙයකම අඩුපාඩුවක් අපිට කියන්න පුළුවන්. පර්ෆෙක්ට් නෑ කිසිම දෙයක්. ඉතින් අඩුපාඩු හොයලා වැඩක් නෑ අතන. අඩුපාඩුවක් තියෙනවනම් කියන්න ප්‍රශ්නයක් නෑ. මම ඒක හදාගන්නම් මගේ අඩුපාඩු ටික. ඔබේ අඩුපාඩු හදාගන්න මේ වීඩියෝ එක බලන්න. දැන් වාක්‍යයක් එනවා. I live මම ජීවත් වෙන්නේ I live in Colombo. මම කොළඹ ජීවත් වෙන්නේ. I live in Colombo. ඔහු ජීවත් වෙන්නේ he lives in මාතර. ඔහු ජීවත් වෙන්නේ මාතර. එතකොට කවමදාකවත් අපි I lives කියන්නේ අපි කවමදාකවත් I lives කියන්නේ එහෙම කිව්වොත් වැරදි. ඒ වගේම අපි he live කියන්නේත් නෑ. එහෙම කිව්වොත් ඒත් වැරදි. හරිද? එහෙම කියන්නේත් නෑ. අරම කියන්නේත් නෑ, මෙහෙම කියන්නේත් නෑ. එතකොට මේ තියෙන්නේ පොසිටිව් වාක්‍ය පුතේ. ඔයා මේ ලියලා තියෙන්නේ පොසිටිව් වැකි. පොසිටිව් සෙන්ටෙන්සස් තමයි මේ ලියලා තියෙන්නේ. පොසිටිව්. හරිද? පොසිටිව්. මේක නෙගටිව් එක කොහොමද හදන්නේ? නෙගටිව් එක හදද්දී සහ ප්‍රශ්න කරද්දී මේ ඒක වචනත් එක්ක does කියන වචනේ සහ doesn't කියන වචන අපිට අවශ්‍ය වෙනවා. does doesn't do don't ඒවා අවශ්‍ය වෙනවා. හරිද? රස විඳින්න නෙමෙයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඔයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න රස විඳින්න නෙමෙයි. සමහරු රසයට ඉංග්‍රීසි පාඩම් ගන්නවා. හැබැයි ඒගොල්ලන්ටත් කතා කරගන්න හොයලා බලුවා. right? දැන් එහෙම කතා කරන්නත් බැරි පුද්ගලෝ රහට ඉංග්‍රීසි උගන්වන මිනිස්සු ඉන්න ලංකාවේ. ඒ නිසා රස විඳින්න නෙමෙයි පාඩම අවශ්‍ය තියෙන්නේ. ඔයාගේ ප්‍රශ්නේ විසඳෙන්න ඕන. ඒ පාඩම ඇතුලේ. එතකොට ප්‍රශ්නේ විසඳිය කොයි මට්ටමට විසඳෙනවද? සම්පූර්ණයෙන්ම විසඳෙනවද කියන එක බලන්න ඕන. එහෙනම් විසඳුන් නැති ඒරියා එක ඔයාලට පුළුවන් දැනුවත් කරන්න. right? හැබැයි මම එහෙම ඉතුරු කරලා උගන්වන්නේ හරි? මම ජීවත් වෙන්නේ කොළඹ. මම ජීවත් වෙන්නේ නැහැ කියද්දී I don't දෙන්න. I don't live in කුරුණෑගල. මම කුරුණෑගල ජීවත් වෙන්නේ නැහැ. I live in Colombo. I don't live in කුරුණෑගල. He lives in මාතර. ඔහු ජීවත් වෙන්නේ මාතර. He doesn't lives නෙමෙයි live. He doesn't live in Colombo. He lives in මාතර. He doesn't live in Colombo. COLOMBO Colombo. right? ඔන්න නෙගටිව් වාක්‍ය. එතකොට වාක්‍යයක් පොසිටිව් හැදුනොත් අනිවාර්යෙන් නෙගටිව් වාක්‍යයක් හැදෙන්න තියෙන. ප්‍රශ්න වර්ග දෙකක් ඒ හැම වාක්‍යයකම තියෙනවා. මේ ලෝකේ කොහේ හරි වාක්‍යයක් තිබ්බොත් අනිවාර්යෙන්ම මේ හතර තියෙනවා.
එතකොට මේ පොසිටිව් කියන එකට තව නමක් කියනවා ඇෆර්මේටිව් කියලාත් කියනවා. affirmative, right? ඊට මේකට කියනවා නෙගටිව්. නෙගටිව් නැතේන අර්ථ. ඒතර මේ ප්‍රශ්න වර්ග දෙකක් තියෙනවා. positive questions කියලා තියෙනවා. QESTION positive question, negative question කියලා තියෙනවා. negative question. positive question, negative question කියලා තියෙනවා. හරිද? මොකද්ද positive question එක? positive question එක අපි හදන්නේ does භාවිතා කළේ તો ප්‍රශ්නයක් හදන්නේ මේවා මුලට දාන්න ඕන. මේ වචන වලට කියන auxiliaries කියලා. auxiliaries මේවා ඇවිල්ලා ක්‍රියාපද. මේ main auxiliaries කියලා අපි මේවට කියනවා. main auxiliaries. ඒතර do does ඇවිල්ලා main ප්‍රධාන ආධාරක ක්‍රියාපද. ආධාර කරනවා මේ ක්‍රියාපද. ප්‍රශ්නයක් නිර්මාණය කරන්න. positive question එකක්. singular වාක්‍යයක positive question එකක් හදද්දි does භාවිතා කරනවා. හරිද? does he lives වෙන්නේ live. හරිද? does he live lives නෙමෙයි live. does he live he lives in මාතර. he lives in මාතර. does he live in මාතර? ඔහු මාතරද ජීවත් වෙන්නේ? doesn't he live in මාතර? ඔහු මාතර නෙමෙයිද ජීවත් වෙන්නේ? does he live in මාතර? doesn't he live in මාතර? එතකොට මේ does කියන වචනේ සහ doesn't කියන වචන භාවිතා කරන ප්‍රශ්න නිර්මාණය කරන්න. සිංගියුලර් වැකිවලදී ওই වචන දෙක පාවිච්චි කරනවා. බහුවචන ප්ලූරල් වැකිවලදී මේ දැන් ප්ලූරල් මෙතන තියෙන කියලා I එක ප්ලූරල් වාක්‍යයක් ලියවිලා තියෙනවා. I live in Colombo. මම ජීවත් වෙන්නේ කොළඹ. I don't live in Colombo. මේ I වෙනුවට වාට you දාන්න පුළුවන්. you live in Colombo. they දාන්න පුළුවන්. ඒ ඔක්කොටම live තමයි එදෙන්නේ. හරිද? ඒතකොට බහුවචන උක්තයක් නම් බහුවචන ක්‍රියාපදයේ යෙදෙනවා. හරි? right. ප්‍රශ්න නිර්මාණය කරද්දී අර do does වගේ doesn't වගේ මෙතන don't භාවිතා වෙනවා ප්‍රශ්න නිර්මාණය කරද්දී. do don't. right? do I කියලා හැබැයි අපි ප්‍රශ්නේ අහන්නේ do you කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. do you live in Colombo? do you live in Colombo? Colombo. don't you live in Colombo? don't you live in Colombo? ඔබ කොළඹ නෙමෙයිද ජීවත් වෙන්නේ? Colombo. ඔන්න ප්‍රශ්න. positive questions, negative questions. දැන් මෙතන මම ලියලා තියෙනවා plural sentence එක හතරටම දාලා. බහුවචන වාක්‍යයක්. I live කියන එක බහුවචන වාක්‍යය. I බහුවචනයක් විදිහට තමයි සලකන්නේ. I ක්‍රියාපදය live බහුවචන. ඒතකොට බහුවචන උක්තයක් එක්ක බහුවචන ක්‍රියාපදයේද. ඒතකොට he ඒකවචන උක්තයක්. he lives ඒකවචන උක්තයක් එක්ක ඒකවචන ක්‍රියාපදයේද. he lives. ඔය විදිහට තමයි මෙතන වාක්‍ය හැදිලා තියෙන්නේ. ඔන්න පළවෙනි වාක්‍ය රටාවෙන් මම ඔයාලට උදාහරණයක් දීලා තියෙනවා. අපි යමු දෙවෙනි වාක්‍ය රටාවට. right? ඈන්මීසා පාවිච්චි වීම. තව හදමු වාක්‍ය ඉදිරියේදී ඉදිරියේ. හතරවෙනිදා ප්‍රැක්ටිකල් ක්ලාස් එක සම්බන්ධ වෙන්න. ඔබට තවමත් ගෙවීම් කරන්න බැරුව වුණා නම්
ගෙවීම් කරන්න තීරණය ගන්න තාම බැරුණා නම් හිතන්න හිත ඉන්න කෝච්චියේ යන්න පුළුවන් ගොඩාක් හිතන්න යන්න එපා. Don't think over. Think over. Think over කියන්නේ ලෙඩක්. එතකොට think over අපි කියනවා overthinking කියලා. වැඩිපුර හිතනවා. overthinking කියන්නේ ලෙඩක්, අසනීපයක්. මානසික ලෙඩක්. හරිද? So overthinking එච්චර හොඳ නෑ. Right? දැන් දෙවන පැටර්න් එක හැටියට am is භාවිතා කරලා වාක්‍ය සෑදිය යුතුයි. Right? I එක්ක am. I am, he, she, it සමග is. You, we, they සමග භාවිතා කරනවා. ඊට අමතරව නිමල් වගේ ඒක වචන උක්තයක් එක්ක is. හරිද? people වගේ આવොත් මිනිස්සු වගේ උක්තයක් ආව people are. ඔය විදිහට එදෙන්න. හරිද? ඔන්න am is are. am is are පාවිච්චි කරලා වාක්‍ය හදන්නේ ඔය විදිහට. මෙතන දීලා තියෙනවා he is a waiter කියලා. he is a waiter කියලා වාක්‍යයක් දීලා තියෙනවා. I නම් I am a waiter. I am a waiter. මම waiter කෙනෙක්. he is a waiter. he is a waiter. I am a waiter. he is a waiter. තර මේකෙත් හතරක් තියෙනවා. I am not a waiter. තර am මුලට දාලා ප්‍රශ්න අහන්න පුළුවන්. I am not a waiter. එතකොට he මෙතන එනවනේ he is not a waiter. Right? am ඉස්සරහට දාලා ප්‍රශ්න කරන්න. හැබැයි මේක අපි කියන්නේ am I a waiter කියලානේ. am I a waiter කිව්වට native speaker කෙනෙක් am I කියලා නැහැ. එයා මේක උච්චාරණය කරන්නේ am I කියලා. am I a waiter? am I a waiter කියන්නේ am I a waiter? Right? is he, is he වෙනවා. ශබ්ද එකතු වෙනවා. is he a waiter? ඔය විදිහට යන්න. ප්‍රශ්න කිරීම ඔය විදිහට හැදෙන්නේ. am I a waiter? and මුලට එන්නේ not කියන එක මෙතනට එන්නේ. am I not a waiter? am I a waiter කියලා කියන්න පුළුවන්. ඒක එච්චර ඇහෙන ප්‍රශ්නයක් නෙමෙයි. aimed I a waiter. මම waiter කෙනෙක් නෙමෙයිද? මම waiter කෙනෙක් නොවේද? am I a waiter? මම waiter කෙනෙක්ද? I am not a waiter. මම waiter කෙනෙක් නෙමෙයි. waiter කියන්නේ කෑම පිළිගන්වන කෙනා නේද? මේක ඔයාලට අහන්න පුළුවන්. am I not a waiter කියලා අහන්නත් පුළුවන්. එහෙම අහන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. right? isn't he a waiter? ඔහු waiter කෙනෙක් නොවේද? ඔන්න දැන් අපි am is දාලා වාක්‍ය හැදුවා. මෙතන ඔයා තේරුම් ගත යුතුයි මේ am is ආදාලා වාක්‍ය හදනවා නම් ඔයා මේ උක්තය බහුවචන කරන්න ඕනේ. I වෙනුවට ඔයා උක්තය බහුවචන කරලා නාමපදයක් භාවිතා කරන්න ඕනේ. ඔයාට දාතක people කියලා. people නම් people are waiters. They are waiters. Those people are waiters. people are waiters. තව modify වෙන්න ඕන. those people are waiters. අර ඉන්න මිනිස්සු waitersලා. they are waiters. own waitersලා. එතකොට උක්තේ බහුවචන නම් ආයෙ දෙන්න ඕන. දැන් මට කියන්න අවශ්‍ය කරන්නේ මේ am is are කියන්නේ verb be ගේ
පළවන ආකෘති තුන. verb be කියලා කියනවා. එතකොට be කියන්නේ am is was were will be ඔහොම තියෙනවා patterns ගොඩාක්. එතකොට be දැන් ඔයාට title එකක් දෙනවා. මාතෘකාවක් දෙනවා. use be forms appropriately කියලා. එතකොට වචන ටික දෙන්න නැතුව ගැළපෙන ආකාරයට be forms භාවිතා කරන්න. be ගේ ආකෘති භාවිතා කරන්න කියලා exercise එකක එනවා. එතකොට ඔයා දැනගන්න ඕනේ. I mean the was were මොකක්ද දෙන්නේ කියලා ඔයා දැනගන්න ඕනේ. right? එතකොට be ගේ present forms මෙතන තියෙන්නේ. am තියෙනවා. is තියෙනවා. present forms. හරිද? එතකොට verb be එක ඔයා noun එකක් පාවිච්චි කරන්න ඕනේ. noun එක. නාම පදයක්. noun. නාම විශේෂණයක් ඔයාට භාවිතා කරන්න පුළුවන්. adjective එක. දැන් මේකනත් මම ඔයාට පුංචි විග්‍රහයක් කලින් වීඩියෝ එකක කළා. දැන් මේ verb be එකත් එක්ක මේ යෙදෙන්නේ මොකද්ද කියලා මම ඔයාට නම් කළා. right? දැන් I am a wait කියද්දි I කියන්නේ උක්තය, am කියන්නේ ක්‍රියාපදය. එතකොට wait කියන්නේ මොකද්ද? මේක කර්මයේද? නැහැ. මේකට කියනවා කම්ප්ලිමන්ට් කියලා. අර්ථපූර්ණය. දැන් මා වනාහි මා මෙසේය. I am කියන්නේ මා මෙසේය. he is කියන්නේ ඔහු එසේය. හරි? එතකොට I am කියලා ඔයා මෙතනට වචනයක් දැම්මොත් මේ වාක්‍ය සම්පූර්ණ කරන අර්ථය සම්පූර්ණ කරන්න තමයි මේ වචනේ දාලා තියෙන්නේ. දැන් වාක්‍ය මෙතනින් ඉවරයි. I am කියන තැනින් ඉවරයි වාක්‍ය. ඒතර මේ වචනේ දාන්නේ ඒ වාක්‍යයේ අර්ථය පූර්ණ කරන්න. ඒ හින්දා කම්ප්ලිමන්ට් කියලා කියනවා ඒ වචනේ. ඒතර මේක ඇවිල්ලා සබ්ජෙක්ට් කම්ප්ලිමන්ට් එකක්. හරිද? සබ්ජෙක්ට් කම්ප්ලිමන්ට්. ඒතර කම්ප්ලිමන්ට්ස් වර්ග දෙකක් තියෙනවා. සබ්ජෙක්ට් කම්ප්ලිමන්ට්ස්, ඔබ්ජෙක්ට් කම්ප්ලිමන්ට්ස්. මගේ ඉදිරි ග්‍රැමර් ලෙසන් එකක් තමයි මේ කම්ප්ලිමන්ට් කියන්නේ. ඒතර මේ පාඩම් පිළිවෙල අපිලිවෙලට උගන්වනවා නෙමෙයි. අපිලිවෙලට උගන්වනවා නෙමෙයි, පිළිවෙලට තමයි අපි උගන්වන්නේ. හැබැයි මේ පොත බේස් කරලානේ අපි උගන්වීමක් කරන්නේ. එතකොට පොත බේස් කරලා උගන්වද්දී පොතට අනුකූලව තමයි අපි ග්‍රැමර් ලෙසන්ස් ටික හැඩගස්වන්නේ. තේරුණාද? ග්‍රැමර් ලෙසන්ස් ටික හැඩගස්වන්නේ. දැන් අපි කියවපු පැසේජ් එකේ අඩංගු වෙලා තියෙන ටෙන්ස් එක තමයි දැන් මේ මම ඔයාලට උගන්වන්නේ. ඒතෙන්දී අපි මට අවශ්‍ය කරන්න කළා ඔයාලට කියලා දෙන්න මේ ටෙන්සස් කියන එක අවශ්‍යයි. මේ ඉදිරියට යන්න බෑ නැත්තම්. right? එතකොට මේ ඊළඟ ඇක්ටිවිටි එකකට simple past ඕනේ. ඒතර simple past උගන්වලා ඒ ඇක්ටිවිටි එකට යන්න මම තීරණය කරා. හරි? ඒ අනුව තමයි මේ ලෙසන් එක මේ විදිහට ගලාගෙන යන්නේ. ඇයි මෙහෙම පාඩමක් කරන්න කියලා ඔයා හිතන්න පුළුවන්. ඔන්න ඕක තමයි හේතුව. ඒ අනුව ඔන්න දැන් මම verb be explain කරගෙන යනවා. verb be කියන්නේ මොකක්ද? am is විතරක් නෙමෙයි තව ආකෘති ගොඩක් තියෙනවා. ඒතර verb be subject complement එකක් ගන්නවා. දැන් wait කවුද? I. I තමයි wait. right? මෙයා තමයි wait. I තමයි wait. හරි. he is a waiter. he wait කියන්නේ මෙතන he කියන කෙනා. අන්න subject complement. subject complement එකක් විදිහට දැන් මෙතන අරන් තියෙන නාම පදයක්. හරිද? නාම විශේෂණයක් ඔයාලට භාවිතා කරගන්නත් පුළුවන්. වේට වෙනකොට වෙන එකක් දාන්න පුළුවන්. නාම විශේෂණය. I am experienced. මං පළපුරුද්දක් තියෙන අයෙක්. එතකොට I am not experienced කියත හැකි. Am I experienced? Ain't I experienced නැත්නම් am I not experienced? ඉතින් නාම විශේෂණය පාවිච්චි කරගන්න පුළුවන්. එතකොට මේ subject complements මම මෙතන හඳුන්වලා තියෙන දෙකයි. ඔය වචනේ කියන්නේ නැතුව කට්ටිය උගන්නනවා මම දැකලා තියෙනවා ටීචර්ස්. මොකද්ද? subject complement කියන වචනේ කියන්නේ. කියන්නේ නැතුව ඔය ලෙසන් එක කරනවා. හරි සුන්දරයි. 4 වසර ළමයිට පවා තේරෙනවා. 1 වසර ළමයිට පවා තේරෙනවා. මුකුත්ම නොදන්න කෙනෙක්ට පවා තේරෙනවා. එහෙම තේරෙන්නම වීඩියෝස් ගහන්න අවශ්‍ය නැහැ. තේරුණාද? මේ වීඩියෝ එකක් ගහන්න එක කැටගරි එකකට. A level ළමයින්ට ගහන්න.
එතකොට A level ළමයින් මේ ස්ටෑන්ඩඩ් එකේ ඉන්න ඕනේ. එයා ඉස්කෝලේ ගිය දරුවෙක්. එතකොට එයා ඉස්කෝලේ ගිහිල්ලා නම් O level කරලා නම් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. O level පාස් වෙලා නම් අඩුම S එකක් හරි තියෙනවා නම් ඉංග්‍රීසි ටික මේ ටික දන්නවා. කොහොම වුණත් මේ බාලාංශ මට්ටමටම යන්න අවශ්‍ය නැහැනේ. ඒ වුණත් මේ ලෙසන් එක ඇතුලේ වාට තේරෙන්නේ නැත්නම් සර් මේ කොටස තේරුන්නේ නැහැ කියලා කියන්න මේ වීඩියෝස් ටික මම ඉදිරියේදී එහෙම වෙනස් කරලා ඒ කොටසත් මම කියලා දෙන්න. රයිට්? කොහොමද දැන් මේ මුල ඉඳලම පටන් ගෙන තියෙනවා. මම ඇල්ෆබෙට් එක ගැන කතා කළා. දැන් මේ ටෙන්සස් ටික මේ යන්නේ. දැන් මේ සබ්ජෙක්ට් කම්ප්ලිමන්ට් කියලා එකක් අලුතෙන් ඔයාට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. සබ්ජෙක්ට් කම්ප්ලිමන්ට්. සබ්ජෙක්ට් කම්ප්ලිමන්ට්. මේ සබ්ජෙක්ට් කම්ප්ලිමන්ට් එකේ ආකෘති කීයක් තියෙනවද? ඒකේ ආකෘති තියෙනවා 10ක්. සබ්ජෙක්ට් කම්ප්ලිමන්ට් එකේ ආකෘති 10ක්. noun විතරක් නෙමෙයි. adjective, adverb, හරිද? pronoun, noun phrase, noun clause, preposition. ඔයාගේ prepositional phrase, adverbial phrase, adverbial clause. ඔහොම ආකෘති තියෙනවා 10ක්. ওই 10න් දෙකයි තාම මෙතන මම මෙතන දාලා තියෙන්නේ. හරිද? I am experienced ඒ වගේ ඔයාට he is experienced කියත හැකි. නැත්නම් වෙන නාම විශේෂණයක් භාවිතා කරක he is tall ඔහු උසයි. හරිද? ක්‍රියා විශේෂණයක් දාත හැකි. fast ක්‍රියා විශේෂණ. ඒතකොට noun, adjective, adverb මන් තුනක් මෙතන හඳුන්වලා දෙනවා දැනට. මේ ඉදිරියේදී මම මේ පාඩම තව පුළුල් ලෙස උගන්වනවා. verb B එකේ subject complements වර්ග 10 මොනවද? උගන්වනවා ඉස්සරහට. හරිද? එදින් පන්තිය රැක ගන්න, පන්තියට සම්බන්ධ වෙන්න, ඒ තීරණ ඉක්මනින් අරගන්න. හරිද? හිත ඉන්න එපා. හිත ඉන්නකොට ඒ අවස්ථාවල් නැති වෙන්න පුළුවන්. පස්සේ දුක් වෙන්න එපා. right? දුක් වෙන්න එපා. ඉක්මනින් සම්බන්ධ වෙන්න. okay. verb B භාවිතා වීම. do's පාවිච්චි වීම, am is පාවිච්චි වීම, have has පාවිච්චි වීම. මොකද්ද have has? right? දැන් ඔයාට ඔළුවට එනවා have has කියද්දිම IT කියන එක. නේද? I have a brother. මට ළඟ තියෙනවා කියන්න පාවිච්චි වෙනවා have has. ඔව්. ළඟ තියෙනවා කියන අර්ථයම විතරක් නෙමෙයි. IT කියන එක පැහැදිලිව කියන්නේ නැහැ හැබැයි. IT නොවුන දෙයක් වුණත් ඔයා පරිහරණය කරනවා නම් පාවිච්චි කරන්නේ ඔයා නම් ඔයාට කියතක I have කියලා. right? ඒ කියන්නේ රෙන්ට් එකට ගත්ත කාර් එකක් ඔයා පාවිච්චි කරනවා. කුලියට ගත්ත කාර් එකක්. ඔයා කුලී ගෙවන මාසෙකට. ලීස් කළ වාහනයක් ගන්න. ලීසින් කම්පැනියට තමයි වාහනේ අයිති. සැබෑ අයිතිකරු ලීසින් කම්පැනි ගෙවල ඉවර වෙනකම්. හැබැයි පාවිච්චි කරන්නේ ඔයා. ඔයා මාසිකව ලීසින් එක ගෙවනවා. ඉතින් ඔයාට කියත හැකි I have a vehicle නැත්නම් I have a car කියත හැකි. මට කාර් එකක් තියෙනවා. එතකොට මට කාර් එකක් අයිති කියන එක නෙමෙයි එතනින් කියන්නේ. ඒතර have has කියන එකේ අයිතියක් නෙමෙයි අත්‍තරම ප්‍රකාශ කරන්නේ. ඔයා සන්තකේ තියෙනවා. ඔයා සතුව තියෙනවා කියන එක. ඒතර අයිති කියන්න have has නෙමෙයි පාවිච්චි කරන්න ඕනේ own කියන වචනේ. මට අයිති. ඒතර ඔයාට අයිති කියන එක පැහැදිලිව කියන්න ඕන නම් I have a car කියන්නේ නැතුව I own a car කියන්න. අන්න පැහැදිලි. I own a car කිව්වොත් මට කාර් එකක් අයිති කියන එක. දැන් I have මෙතෙන්ට දාන්න ඕනේ my own car කියලා. I have my own car. I have a car කියන එකේ වෙනුවට ඔයා මේ වචනේ මේ phrase එක දාන්න ඕන. my own. I have a car කියලා ඉස්සෙල්ලා ලියු.
අයින් කළා my own දාපු ගමන් අයිතිය ප්‍රකාශ වෙනවා. I have my own car. මටම කියලා කාර් එකක් තියෙනවා. I own a car කියත හැකි වාට එහෙම නොකිය have has පාවිච්චි නොකර. එතකොට මේ have has කියන එකෙන් කියවෙන්නේ තමා සතුව සන්තකයේ තියෙනවා කියන එක. මූලිකව ඒක ඔයා ඔලුවට දාගන්න. ඊළඟට අපි බලමු මේකෙත් ඒක වචන බහු වචන තාවය තියෙනවා. singularity plurality. හරිද? have යෙදෙන්නේ බහු වචන උක්ත සමග I you we they සමග තමයි have යෙදෙන්නේ. හරිද? he she it සමග has යෙදෙනවා. I you we they සමග have යෙදෙනවා. he she it සමග has යෙදෙනවා. I have a car. මට කාර් එකක් තියෙනවා. You have a car. ඔයාට කාර් එකක් තියෙනවා. We have a car. They have a car. He has a car. ඔහුට කාර් එකක් තියෙනවා. ඔහුට කාර්යයක් තියෙනවා. එතකොට මේ හැම වාක්‍යයකම මේ affirmative එක negative එක positive question negative questions තියෙනවා. අපි එකක් ලියලා බලමු. එකක ලියලා බලමු. right? I have a brother. මට සහෝදරයෙක් ඉන්නවා. ඒක නම් අයිතිය තියෙනවානේ. අයිතිය ප්‍රකාශ වෙනවා. නේද? මට සහෝදරයෙක් ඉන්නවා. මගේම සහෝදරයෙක් කියන්න my own කියන එක දාන්න ඕන. මගේම. හරිද? ඇයගේම කිව්වොත් her own වෙන්න ඕනේ. ඔහුගේම his own. ඔවුන්ගේම their own. their own. එහෙම මෙතෙන්ට පාවිච්චි කරන්න ඕනේ වෙනුවට. එතකොට haven't භාවිතා කරලා haven't භාවිතා කරලා negatives සහ positives positive questions negative questions මේ හදන්න අපි මේවා පාවිච්චි කරනවා. දැන් අපි බලමු I haven't a brother. අන්න negative sentence එක negative එකක්. I haven't a brother. Now, I have a brother කියලා I haven't a brother කියන්න නැතුව අපි sister දාමු. I have a brother, I haven't a sister. මට සහෝදරියක් නැහැ. right? ප්‍රශ්නය කරද්දී අපි have ඉස්සරහට දානවා. have I කියන්නේ නැතුව අපි ප්‍රශ්නයේදී have you කියලා අහනවා අපි. have you a brother? have you a brother? ඔයාට සහෝදරයෙක් ඉන්නවද?
haven't you a brother? haven't you a brother? ඔයාට සහෝදරයෙක් නැද්ද? have you a brother? haven't you a brother? ඔයාට සහෝදරයෙක් ඉන්නවද? ඔයාට සහෝදරයෙක් නැද්ද? right? she has a house at ගෙයක් තියෙනවා, නිවසක් තියෙනවා. එතෙන්දී මොකක්ද පාවිච්චි කරන්නේ? has සහ hasn't භාවිතා කරනවා ප්‍රශ්න කිරීම සහ negatives වලදී. positive negatives ඔක්කොම හදන්න has hasn't පාවිච්චි කරනවා. right? she has a house. she hasn't a house. ඇයට නිවසක් නැහැ. she hasn't a house. has she a house? has she a house? hasn't she a house? හරිද? she has a house. ඇයට නිවසක් තියෙනවා. she hasn't a house. ඇයට නිවසක් නැහැ. has she a house? ඇයට නිවසක් තියෙනවද? hasn't she a house? ඇයට නිවසක් නැද්ද? okay? ඉතින් ওই විදිහට වාක්‍ය හදද්දී දැන් මේ has කියන එක නාම පදයක් නේ ගන්න. හරිද? has කියන එක නාම පදයක් ගන්න. she has a smile. ඇයට සිනහාවක් තියෙනවා. හරිද? මේ සිනහාව නාම පදයනේ. මේක modify කරන්න අපිට නාම විශේෂණය පාවිච්චි කරන්න පුළුවන්. නේද? එතකොට මෙතන නාම පදයක් ආවම නාම පදයට අදාළ කරන ඔක්කොම මෙතන දාගන්න පුළුවන් කියන කොළුවේ දාගන්නවා. මොකද්ද? noun phrase. මොකද්ද noun phrase කියලා මම explain කරා ඉස්සර වීඩියෝ එකකදී. ඒ ඔයාට තේරෙන්නේ නැතිනම් ඒක ඔයා කියන්න පුතේ තේරෙන්නේ නැහැ කියලා මට message එකක් දාන්න. හරිද? මොකද මම බලාපොරොත්තු වෙන්නේ මෙතන A level ළමයි. ඒකෙන් අදහස් වෙන්නේ ආවසර දරුවෙක්ට මට උගන්වන්න බෑ කියන්නේ. එහෙම දරුවෙක් ආවොත් එයාට තේරෙන විදිහට මම උගන්වනවා. වා මට මූණට මූණ සම්මුඛ වෙලා නැති හින්දා මට දිවස් නැති නිසා මේක වීඩියෝ එකකින් කරන නිසා යම් දෙයක් ඔබට තේරෙන්නේ නැත්තම් ඒක අපිට තේරෙන්නේ නැහැ කියලා කියන්න මම ඒ සම්බන්ධයෙන් පැය 10ක හරි වීඩියෝ එකක් ගහන්නයි. හරිද? ඕකේ. මේ නාම පදයක් ඉස්සරහට නාම විශේෂණයක් දාලා ෆ්‍රේස් එකක් හදන්න පුළුවන්. she has an attractive smile. ඇයට තියෙන ආකර්ෂණීය සිනහවක්. she has an attractive smile. ඇයට ආකර්ෂණීය සිනහවක් තියෙනවා. she has a smile. She has an attractive smile. Okay? ඒතකොට noun phrase එකක් දාගන්න පුළුවන්. දැන් ඔන්න තුන්වෙනි අවස්ථාව simple present වල have has පාවිච්චි වුණු, do does පාවිච්චි වුණු, am is පාවිච්චි වුණු, have has පාවිච්චි වුණු, ඊළඟට can භාවිතා වෙන්නේ. can මට කිරීමට පුළුවන්, කරන්න පුළුවන්. Right? I can drive vehicles. මේක උච්චාරණය කරන්න පුතේ vehicles කියලා. vehicles නෙමෙයි vehicles නෙමෙයි vehicles. I can drive vehicles.
මට වාහන පදවන්න පුළුවන්. හරි. I can drive ලියන්නේ vehicles උනාට කියන්නේ vehicles කියලා. I can drive vehicles. මට වාහන පදවන්න පුළුවන්. එතකොට ඒකේ මේක affirmative එකනේ. මේක negative එක අපි can't භාවිතා කරලානේ හදන්නේ. can't. I can't drive vehicles. මට වාහන පදවන්න බෑ. can මුලට දාලා can you drive vehicles? ඔබට වාහන පදවන්න පුළුවන්ද? can you drive vehicles? Can't you drive vehicles? ඔබට වාහන පදවන්න බැරිද? Can you drive vehicles? Can't you drive vehicles? ඔබට වාහන පදවන්න පුළුවන්ද? ඔබට වාහන පදවන්න බැරිද? මට වාහන පදවන්න පුළුවන්, මට වාහන පදවන්න බෑ. I can drive vehicles, I can't drive vehicles. දැන් මේ වාක්‍ය තුල අපිට තවත් මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? මම simple present හඳුන්වලා දෙද්දි මම කිව්වා do does පාවිච්චි වීම, am is පාවිච්චි වීම, have has පාවිච්චි වීම, can පාවිච්චි වීම. ඊට පස්සේ can ගේ passive කියලා එකක් කිව්වා පස්වන ආකාරය. දැන් මේ passive voice එකට මම එන්නයි හදන්නේ. මොකද්ද මේ passive voice? කර්මකාරක වැකි. කර්මකාරක වැකි. ක්‍රියාව තියනවා. සමහර ක්‍රියාපද පුතේ කර්ම ගන්නවා. සමහර ක්‍රියාපද ඔළුවට දාගන්න එහෙම. ඒ කියන්නේ ක්‍රියාපද කර්ම ගන්න නැති ක්‍රියාපද තියෙනවා. ඒකයි. ඒකයි මම කියන්නේ. හරි? ක්‍රියාපද කිව්වම මේක පුළුල් මාතෘකාවක්. ඒ ගැන මම ඉදිරියේදී ආයි විග්‍රහ කරලා දෙනවා. මේවා යන්නේ ඉස්සරහින් ඉස්සරහට මිස මුල ඉඳලා බිඳුවේ ඉඳලා නෙමෙයි යන්නේ. ඒක මතක තියාගන්න. ඉස්සරහින් ඉස්සරහට තව එක්ස්ප්ලেইন කරගෙන යනවා. තව එක්ස්ප්ලেইন කරනවා. තව එක්ස්ප්ලেইন කරනවා. තව එක්ස්ප්ලেইন කරනවා. තව එක්ස්ප්ලেইন කරනවා. right? එතකොට කිසිවක් තියන්නේ නැහැ, ඉතුරු කරන්නේ නැහැ. සියල්ලම උගන්වනවා. හරි? ඒ නිසා විශ්වාසයෙන් සම්බන්ධ වෙන්න අපිත් එක්ක. ඉතින් අනිවාර්යෙන් මේ වැඩේ කරනවා පුරුදු වෙන්න කරනවත් නෙමෙයි. හරි? එතකොට I can drive vehicles, I can't drive vehicles. Can you drive vehicles? Can't you drive vehicles? එතකොට මේ වාක්‍ය ඇවිල්ලා මොන කාරකද? ක්‍රියාකාරකද කර්මකාරකද? දැන් කර්මකාරක කියද්දි අනික් කාරකේ මොකද්ද? ක්‍රියාකාරක කියලා වවුලේ දාගන්නවා. එහෙනම් මේ තියෙන ක්‍රියාකාරක වැකිය. හරි ඇක්ටිව් වොයිස් වාක්‍යයක් තමයි මේ තියෙන්නේ. ක්‍රියාව කරන්නා මුල ඉන්නවා නම් ඩුවර් කියලා කියනවා. ක්‍රියාව කරන්නා මුල සිටී නම් ඇක්ටිව් වොයිස් වේ. ඔන්න ලියා ගන්න. ඇක්ටිව් වොයිස් කියන්නේ මොකද්ද? ඇක්ටිව් වොයිස් යනු ක්‍රියාව කරන්නා වාක්‍ය මුල තිබීමයි. ක්‍රියාව කරන්නා වාක්‍ය මුලට with වාක්‍යයක් තැනේ නම් එය ඇක්ටිව් වොයිස් වාක්‍යයක් වේ. මේ තියෙන ඇක්ටිව් වොයිස් වාක්‍ය. හරිද? දැන් මේක පැසිව් වොයිස් එක උගන්වන්නයි මං හදන්නේ. අන්න ඔයා ලියා ගන්න පැසිව් වොයිස් කියලා පොඩි මාතෘකාවක් දාන්න. පැසිව් වොයිස් කියලා පොඩි මාතෘකාවක් දාලා පැසිව් වොයිස් කර්මකාරක වරහන් ඇතුළේ කර්මකාරක. පැසිව් වොයිස් කර්මකාරක. මොකද කර්මකාරක කියන්නේ? කර්මකාරක වැකියක් යනු කර්මය වාක්‍ය මුලට විත් තනන වාක්‍ය වේ. කර්මය වාක්‍ය මුලට ඇවිත් තනන වාක්‍ය කර්මකාරක වැකියක් වේ. එතකොට ක්‍රියාව කර්මයක් ගන්නවා නම් දැන් මේ වාක්‍යයේ ක්‍රියාව drive. ඒකේ කර්මය vehicles. කර්මයක් ගන්නවා නම් අන්න අවස්ථාවක් තියෙනවා. ඒක කර්මකාරකයට පෙරලන්න පුළුවන්. දැන් මේ වාක්‍ය කර්මකාරකයට පෙරලන්න පුළුවන්. කොහොමද පෙරලන්නේ? මේ vehicles කියන වචනය මුලට එන්න ඕන. එතකොට මේ can ගේ කර්මකාරක pattern එක තමයි can be.
can be vehicles මුලට ගත්තා vehicles can be plus මොකද්ද can be ඊට පස්සේ දෙන්න ඕනේ past participle එක අන්න past participle මොකද්ද කියලා ඔයා දැනගන්න ඕන past participle කියන්නේ මොකද්ද කියලා මම දැන් ඉස්සරහට උගන්වනවා ඒ අවශ්‍ය වෙන වෙලාවට තමයි උගන්වන්නේ මුල ඉඳලම දැන් ඔන්න වගු ගහලා ඔන්න එහෙම කරන්න ගියොත් ළමයි ආපු වැඩක් නැහැනේ කියලා අතාරිනවා තේරෙනවද දැන් මේ පොතට පොත උගන්වගෙන යන්න අර අවශ්‍යතාවයන් මතුවෙනවා තේරෙන්නේ නැතුව වගේ යනවා අන්න එතෙන්දී ඔන්න මේ තේරෙන්නේ නැති වෙන්න අපි කියලා දෙනවා මෙන්න මේකයි ප්‍රශ්නේ මෙන්න මේක ඔලුවට දාන්න එතකොට ඒක තේරෙනවා හරි එහෙම අවශ්‍යතාවය මතුවෙද්දි තමයි කියලා දෙන්නේ හරි දැන් past participle කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ past participle කියන්නේ ක්‍රියාපදයේ පස්වන ආකෘතිය drive කියන්නේ බහුවචනයක් එයාගේ ඒක වචනේ drives drive ගේ බහුවචනය ඒක වචනේ drives ඒකේ present participle driving ing එකතු කරලා present participle එක හදන්නේ driving past එක ඇවිල්ලා drove past participle එක ඇවිල්ලා driven දැන් drive කියන එකේ past participle එක driven drive ගේ past participle එක driven මෙතන ලියන්න driven driven right vehicles can be driven වාහන පදවන්න පුළුවන් හැකි vehicles can be driven ඉතින් by me කියලා දාන්න අවශ්‍ය නැහැ මේ I මෙතෙන්ට දාන්න අවශ්‍ය නැහැ වාට පාසලේදී උගන්වන්න පුළුවන් ගුරුවරු හැබැයි ඒක අවශ්‍ය නැත්තේ ඇයි පැසිව් වාක්‍යයක් නිර්මාණය වෙන්නේ ක්‍රියාව කරන්න පිළිබඳව දැනුවත් නිසා ආයි කියන්න අවශ්‍ය නැහැ එයා දන්නවා මේ වැඩේ කරන්නේ කවුද කියලා බොහෝ වෙලාවට කරන කෙනාම වෙනවා ඇති මේ ප්‍රකාශය කරන්න what can you do yes vehicles can be driven and food can be cooked කෑම උයන්න පුළුවන් what can you do වාට මොනවද කරන්න පුළුවන් vehicles can be driven වාහන පදවන්න පුළුවන් food can be cooked කෑම උයන්න පුළුවන් right many work can be done many works වෙන්නේ many නෙමෙයි ඇත්තටම වෙන්න ඕනේ එතකොට much මොකද work කියන එක uncountable නේ many දාන්න බෑනේ work එකත් එක්ක එහෙමනම් much work can be done ගොඩාක් වැඩ කරන්න පුළුවන් works වෙන්නේ ඔළුවේ තියාගෙන work කියන එකේ බහුවචනය හැදෙන්නේ මොකද work uncountable so what can you do මොනවද කරන්න පුළුවන් a lot of work can be done ගොඩාක් වැඩ කරන්න පුළුවන් එතකොට දැන් කරන කෙනාමනේ ඒක ප්‍රකාශ කරන්නේ එතකොට එයාම ප්‍රකාශ කරන හින්දා කරන කෙනා වාක්‍ය අගට එන්න ඕනේ නැහැනේ many much work can be done by me කියන්න ඕනේ නැහැ එහෙම කිව්වොත් නිකන් ඒක හරි odd නේ ගැලපෙන්නේ නැහනේ එතකොට ඒ නිසා මේ by me යෙදෙන්නේ නැහැ ක්‍රියාව කරන කෙනා අගට එහෙම යෙදෙන්නේ නැහැ ඒවා දැන්වත් ඉගෙන ගන්න නැත්නම් ওই විදිහට කතා කරන්න බෑනේ කතා කරන්න ගියාම පච වෙනවා හරිද ඒ නිසා පුතේ ඒවා ඔළුවට දාගන්න හරි එතකොට පැසිව් වාක්‍ය ওই විදිහට හැදෙන්නේ තව ඉදිරියට මං ගිහිල්ලා ඔයාලට උදාහරණ ටිකක් දෙන්න හරිද දැන් පැසිව් හදද්දී ඔයා උක්තේ අගට එකතු කරන්නේ නැතුව මේවා කියන්න හරි she can sing songs ඇයට ගීත ගායනා කරන්න පුළුවන් එතකොට sing කියන past participle එක sung හරිද she can sing songs beautifully ලස්සනට හරිද ගීත ගායනා කරන්න පුළුවන් ලස්සනට she can cook food ඇයට ආහාර පිසින්න පුළුවන්
very deliciously ඉතාමත්ම රසවත් ලෙස very deliciously she can cook food very deliciously 3 they can understand something ඔවුන්ට යමක් තේරුම් ගන්න පුළුවන් they can understand something quickly ඉක්මනින් ක්ෂණිකව දෙයක් ඔවුන්ට තේරුම් ගන්න පුළුවන් දැන් මේවා මේ උක්ත අගට දාන්න නැතුව හදන්න බලන්න එතකොට ඔයාලට ඕනේ කර්මය විතරනේ songs food something ඔයා මුලට ගන්න ඕනේ ඊට පස්සේ can be දාලා ක්‍රියාපදයේ past participle එක දාන්න දැන් sing එකේ past participle sang cook එකේ past participle එක cooked regular ක්‍රියාපදයක් මේක irregular right understand ගේ past participle එක understood හරි songs can be sung beautifully නේ නේද එතකොට ඔයාට පුළුවන් songs can be sung beautifully කියලා මේක passive voice වලට හරවන්න food can be cooked very deliciously something can be understood quickly ඔය විදිහට ඔයා passive voice වාක්‍ය නිර්මාණය කළ යුතුයි